හරි අයිවල්ලාම හැමෝටම ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා මුලින්ම අපි කියනවා. ඉතින් අපේ ක්ලාස් එකේ අපේ ඊපාරත් මම එක් කරා. ඉතින් මේ පාරත් කරන්න ඕනේ කියලා හිතුණා. වැඩන වෙලාවට ෂූටි ගානක් අපි හදමු. ඉතින් 2026 27 28 ඕන ළමෙක්ට හදන්න පුළුවන් මට්ටමේ ගානක් තමයි තියෙන්නේ. ජවයේ පාඩමේ එන ඔයාලට අනිවාර්යයෙන්ම ඉතල ලියන්න ඕනේ වෙන විභාග ගාන. හරි රයිට්. බලමු අපි ගාන ඔයාලා දකින්නද ගාන. හරි. ස්කන්ධය 1200 කිලෝග්‍රෑම් වූ මොටර රථයක් තිරසට ඇල්ෆා කෝණයකින් ආනත වූ මාර්ගයක ඉහළට ගමන් කරයි. එහි සයින් ඇල්ෆා සමානයි 1/10 වේ. මොටර රථයට චලිතයේදී ඇතිවන ප්‍රතිරෝධය නියත වන අතර එහි විශාලත්වය 260 නිව්ටන් කි. හරි. අපි අහන්න ළමයි මෙම මොටර රථයේ වේගය 10යි කියලා කියනවා මේ මිශ්‍රණයක. ඒ වගේම ත්වරණය අපර වර්ගයට මීටර 0.2යි කියලා කියනවා. හරි. අපි අහන්න ළමයි ඒ විෂමතාවය කිලෝවොට් වලින් හොයන්න කියලා. හරි. දැන් මොකද්ද අපි කරන්නේ? දැන් මහා ලොකු දෙයක් නෑ. හරි. අංගයක මේ වගේ ගානක් ඔයාලා දැක්කොත් එහෙම හරි ඇප්ලයිඩ් ගානක් ඔයාලා දැක්කොත් එහෙම කරන්න වැඩේ තමයි මේකට දාලා රූපයක් ගන්නමයි. එලිම රූපයක් ගන්නමයි. එලිම රූපයක් ගන්න. ඇල්ෆා කෝණයක් ආනතයි. හරි. ඇල්ෆා කෝණයක් ආනතයි මේක. හරි. එලිම අපි ගත්තමයි. ඇල්ෆා කෝණයක් ආනතව ගත්තා. එයා දාලා වාහනේ යනවා මේක උඩහට. හරි. අපි දන්නවා ළමයි ඒත් එක්කම sin ඇල්ෆා කියන්නේ කීයද? ඊට 10ක් වෙනවනේ. හරි. sin ඇල්ෆා සමාන 1/10යි. දැන් මේක ළමයි අපි දන්නවා කීයද බර? 1200යි. කිලිම අපි ගත්තා 1200යි. අපි දැන් මේක ඕනනම් ගුරුත්ව ත්වරණයෙන් ගුණ කරමු. මං g කියලා දාන්න. හරි. මං g කියලා දාන්න. මේකෝ අපි රවුම් කරලා බලයක් ඉන්න. හරි. ඒ වගේම මෙයාලා කියන ළමයි මේ වාහනේ උඩහට තමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රකාශන බලය මං කියන්නම් p කියලා. හරි. ඒ වගේම මෙන්න මේ දැන් වාහනේ උඩහට යනවානේ. හරි. උඩහට යද්දි ප්‍රතිවිරුද්ධ බලයක් එනවා කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධී බලය එනවා. මෙයාලා කියන ළමයි ඒක 260 නිව්ටන්. හරි. මේක 260 නිව්ටන්. හරි. උඩහට යනවා p බලයෙන් පල්ලෙන යනවා 260. හරි. මේක 1200 g. ඒ වගේම හරි. ඒ වගේම මේක තව අපිට ගන්න පුළුවන් බලයක් තියෙනවා ළමයි. අපිලා ප්‍රතික්‍රියා බලය. හරි. ඒකත් ඕනනම් ගමු. අපි R කියලා ගමුකෝ. ඒක වැඩක් වෙන්නේ නැහැ. අපි normal එක ගමු. හරි. දැන් අපිට දැන් තවත් එකක් ඕනේ මොකද්ද මේකේ? අපිට ළමයි මේක දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. මේක ප්‍රවේගය මෙයාලා කියනවා උඩහට යනවා කියලා 10යි මිශ්‍රණයකින්. හරි. v සමානයි 10යි මිශ්‍රණයක. ඒ වගේම a සමානයි කීයද 0.2යි. තප්පරයට වර්ගයට මීටර. හරි. මෙච්චරයි මේකේ තියෙන ඩේටා ටික. අපි මේ ටික මුලින්ම මාක් කරගත්තා නම් වැඩේ ගොඩ. හරි. දැන් මේ වෙද්දි ළමයි අපි ගානේ භාගයක් වගේ හදලා ඉවරයි. හරි. දැන් මේ රූපේ තියෙනවා කියන්නේ එලින්ම ගානේ භාගයක් වගේ ඉවරයි. හරි. දැන් අපි කරන වැඩේ තමයි රූපේ හරිනේ. හරි. මම දැන් කෙලින්ම කරන වැඩේ තමයි මෙතන උඩහට මේ. මෙතන තලයේ දිගේ උඩහට මේ තලයේ දිගේ උඩ ඉහළට මම s සමානයෙන් මේ දානවා. හරි. මේ හරිය s සමානයෙන් මේ දානවා. හරි. මොකද්ද වෙන්නේ? අපි දැන් තලයේ දිගේ විතරක් සලකනවා මේ. තලයේ දිගේ විතරක් සලකන මම p බලයක් යනවා උඩහට p. හරි. හැබැයි උඩහට තියෙන බලය එච්චරයි නේ. තලයේ දිගේ එච්චරයි බලලා තියෙන්නේ. පල්ලෙහා යනවා 260 නිව්ටන්. ඍණය කියන්නේ ඍණ 260 නිව්ටන්. හරි. ඒ වගේම දැන් මම මේක විභේදනය කරනවා. මෙන්න මේ 1200 g කියන බලය මම විභේදනය කරනවා මේ. මේ කෙනාලා මොකද්ද? මේක අපි දන්නවා ඇල්ෆා කියන කෝණයමනේ. හරි. මේක 1200 g cos alpha. මේක 1200 g sin alpha. මම මේක ඉන්නේ කොහොමද කියලා මෙන්න කියන්න යන්නේ නැහැ. හරි ක්ලාස් එක කරා මොකද්ද වෙන්නේ මේ කොහොමද කරන්නේ කියලා. හරි. 1200 g sin alpha cos alpha. මේක 1200 g sin alpha. කියන්නේ අපිට ඕනේ මෙන්න මේ සංරචකය කියන්නේ ඍණ. ඇයි මේක පල්ලෙහාට එන්නේ? ඍණ 1200 g sin alpha. හරි. ඍණ 1200 g sin alpha. සමානයි මේ. F බල ටික ඔක්කොම හරි. ඇයි? බලයන් ටික ඔක්කොම ඉවරයි මේකේ. හරි සමානයි. ස්කන්ධය මොකද්ද මේකේ? ස්කන්ධය 1200යි. හරි. ස්කන්ධය 1200යි. හරි. 1200යි මේක ස්කන්ධය 1200යි. ඒ කියන්නේ මොකද්ද? අපි දන්නවා 0.2යි කියලා. හරිනේ? ඔක්කොම ටික හරිනේ? නේ? අපි දන්නවා ළමයි බලයන් ටික මොකද්ද? p බලයක් යනවා උඩහට. 200ට යනවා පල්ලෙහාට. ඒ වගේම 1200 g sin alpha පල්ලෙහාට මේක යනවා. හරි. සමානයි ළමයි. 1200යි මේකේ ස්කන්ධය ඒ වගේම අර හැරෙනා මොකද්ද 0.2 ත්වරණයකින්. හරි. දැන් මේක සුළු කරලා ලස්සනට p ඍණ 260 ඍණ
1200යි g කියන්නේ 10යි sin alpha කියන්නේ කීයද? කියලා 10යි නේ. ඒ කියලා 10 ආදේශ කරා. සමානයි 1200 වතාවක් දශම දෙක. මම මේක සූත්‍ර කරනවා ළමයි. මෙතන කැපිලා යනවා මේ දෙක. මේ කියන වරිණ 1460ක් කියනවා. සමාන මෙතන 240ක් කියනවා. එයි මම මේ දෙසුළු කරනවා p වලට කීයක් දෙන්නේ? 1700යි නිව්ටන්. හරි. ඒ කියන්නේ p වලට අගයක් කරනවා මම කීයද? 1700යි නිව්ටන්. හරි. තේර ප්‍රශ්න නැහැ. හරි මහා ලොකු දෙයක් නැහැ මොකක්ද කියන්නේ කියලා තේරුම් ගන්න නැහැ. හරි. වැඩේ ලස්සන තේරුම් ගත්තා නම් වැඩේ. හරි. දැන් අපෙන් අහන්නේ p නෙමෙයිනේ. හරි. අපෙන් අහන්නේ මෙයාලා ක්ෂමතාවය. ඊපස්සේ පොඩි දෙයක් තියෙන්නේ කෙලිම දානවා මොකද්ද? අපි සමීකරණය. මේ තලයේ දීම අපි දානවා මොකද්ද? h සමානයි pb. හරි. කලින් අපිට මේ සමානයි m මේ තලයේ දිග දැන් අපි දානවා මොකද්ද? h සමානයි pb. හරි. කෙලිම දානවා h සමානයි p කියන්නේ මොකද්ද? p කියන ප්‍රකාශන බලයනේ. p කියන ප්‍රකාශන බලය. ඒකට තමයි අපි හොයාගත්තේ නේ. හරි. ඒක අපිට හොයාගත්තා. කෙලිම ආදේශ කරනවා 1700යි නිව්ටන්. 1700යි නිව්ටන් වතාව මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය 10යි. ප්‍රවේගය 10යි. මොකද්ද? වොට්. සමානයි සුදු කරනවා මේක අපි 1700 වතාවක් 10 කියන්නේ මොකද්ද? 17000යි වොට්. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද මේක? අපෙන් අහන්නේ මේ කිලෝවොට් වලින්. කෙලිම අපි දාමු එහෙනම්. එහෙනම් මේක උත්තරය ළමයි 1700යි නෙමේ. හරි කෙලින්ම 17යි කිලෝවොට්. 17යි කිලෝවොට්. හරි. අහලු දෙයක් තිබ්බේ නැහැ මොකක්ද උනේ? කෙලිම රූපයන්ට ප්‍රකාශන බලය මුලින්ම අපි හොයාගත්තා. ඒක දාලා අපි s සමානයි pb දැම්මා. කෙලිම උත්තරයක් ආව මොකද්ද? h වලට මේකේ ජාවේරි කිලෝවොට් වලින්. හරි. මාරම සිම්පල් හරි. මාරම ලේසි මාරම සිම්පල්. මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න මුලින්ම. එතනින් අර අවුලක්ම නැහැ. හරි. හරි රයිට් එහෙනම් අපි ක්ලාස් එකේදී හම්බ වෙමු. පාර මේ පාර මොන්ද මොන සුබ සුබ අලුත් අලුත් වෙන කියලා ආයෙ පාරක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ක්ලාස් එකේදී